මොකක්ද මේ තනි නොවුණු තනිකම? ඔයා දරා ගන්න බැරි තනිකමක් එක්ක නම් ඉන්නේ මේ වීඩියෝ එක ඔයාට. ඔයාට කවදා හරි පිරිසක් මැද ඉද්දී පවා තනිකම දැනෙන්න තියෙනවා. තනියෙන් ජීවත් වෙන කෙනෙක්ට තනිකම දැනෙන එක සාධාරණයි. නමුත් ඔයාගේ ආදරණීයයන්, ඔයාගේ පවුලේ අය, ඔයාගේ යාළුවෝ එක්ක ඉද්දී ඔයාට තනිකමක් දැනෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නා ප්‍රවීණ මනෝපදේශිකා දීප්ති ඒකනායක. අයිබෝන් මහත්මිය. අයිබෝන්. අපිට දැනගන්න පුළුවන් මහත්මිය පිරිසක් මැද ඉද්දී මනුස්සයෙක්ට තනිකමක් දැනෙන්නේ ඇයි? මොකද්ද මේකට හේතුව? ඔව් තනිකම කිව්වම ඕනම මනුස්සයෙක්ට තනිකම කියන එක දැනෙනවා. හැබැයි ඔබ අහපු ප්‍රශ්නය පිරිසක් මැද ඇයි අපිට තනිකම දැනෙන්නේ? සමහරක් පුද්ගලයෝ ඉන්න තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ හිත මිත්‍රයන්, සමාජය මැද කවුරු හිටියත් තමන්ට තනිකමක් පාළුවක් කියන එක දැනෙනවා. ඉතින් මේකට විවිධ හේතුන් තියෙනවා. එක හේතුවක් තමයි අපි ගත්තොත් මේ පිරිසක් මැද ඇයි අපිට තනිකම දැනෙන්නේ? කණ්ඩායමක් එක්ක අපි ගැවසෙද්දී අපි හුදකලා වෙලා ඇයි අපිට තනිකම කියන එක දැනෙන්නේ කියන එක ගැන අපි කල්පනා කරොත් සමහරක් වෙලාවට අපිට මේක අපි තුළ ඇතිවෙන මානසික මනෝමය තත්වයක් නිසා සමහරක් වෙලාවට අපිට මේ පිරිසක් මැද තනිකම කියන එක දැනෙනවා. අපි තුළ ඇති කරගන්නා මානසික ආතතිය නැත්නම් මානසික ගැටලු නිසා තමන්ට තමන් තනි කියලා තමන් තුළ හැඟීමක් ඇති වෙනවා. ඒක එක හේතුවක්. තව හේතුවක් තියෙනවා සමහරක් වෙලාවට සමහරක් අයට මේ තනිකම දැනෙනවා. අපි හිතමු තමන්ගේ අතීතයේ සමහරක් සිදුවීම්, තමන් මුහුණ දුන්න සමහරක් ගැටලු මේ දේවල් නිසා පිරිසක් මැද ඉන්නකොට තමන්ට දැනෙනවා මේ දේවල් අනිත් අයත් එක්ක කතා බහ කිරීමේදී සහ ඕන් එක ගැවසීමේදී මේවා තමන් අනිත් අයත් එක්ක කතා කිරීම තුළින් තමාට හානියක් සිදු වෙයිදෝ කියන බිය නිසා පිරිස මැද එයා හැමතිස්සෙම විවෘත වෙන්න යන්නේ නැහැ. එයා හුදකලා වෙන්න තමයි බලන්නේ, මොකද එයාගේ අතීත සිදුවීම් එක්ක. ඉතින් මෙවැනි විවිධ හේතුන් තියෙනවා අපිට පිරිසක් මැද අපි තනිකම ඇති වෙන්න අපිට විවිධ හේතු තියෙන පුළුවන්. අපිට මේ තත්වයෙන් මිදෙන්න, මේ හැඟීම් වලින් මිදලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න, ඒ තනිකම දැනෙන හැඟීම් වලින් ඉවත් වෙන්න යම්කිසි පිළියමක් තියෙනවා. ඔව්, පිළියම් බොහොමයක්ම තියෙනවා. ඉතින් මේ තනි වුණ පුද්ගලයාට තනියෙන් මේකෙන් ගොඩ එන්න අමාරුයි. අපි සමාජයක් වශයෙන් සහ අපි පිරිසක් වශයෙන් මෙවැනි පුද්ගලයන් අපාතර ඉන්නවනම් අපි එයාට සහයෝගයක්, උපකාරයක් අපි විසින්ම ඇති කරගලා දිය යුතුයි ඒ පුද්ගලයාට. මොකද එයා ගොඩක් වෙලාවට විවෘත වෙන්නේ නැත්තේ එයාගේ මානසික බිය නිසා. එයාගේ මනසේ ඇති වෙලා තියෙන අනිත් අය කෙරෙහි තියෙන විශ්වාසය, මදකම, ඒ දේවල් නිසා තමයි අය ඇය නිතරම හුදකලා වෙලා මේ තනි වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට සමාජය සහ ඔහුගේ හිත මිත්‍රයන් එකතු වෙලා ඔහුට උදව්වක්, උපකාරයක් කරන්න ඕනේ. ඇය සමග හොඳ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඕනේ. එම පුද්ගලයාව එතනින් මුදව ගන්න. මොකද අපි සමීප සම්බන්ධතාවය ඇය සමග ඇති කර ගැනීම තුළින් ඔහුට ඇයට ඇති වෙනවා විශ්වාසයක්. අන් අය කෙරේ, තමන් අවටින්න අය කෙරේ විශ්වාසයක් ඇති වෙනවා අපේ සමීප සම්බන්ධතාවය තුළ. එතකොට එයාගේ ජීවිතේ විවෘත වෙන්න ගොඩක් වෙලාවට උත්සාහ කරන සමීප සම්බන්ධතාවය ඇති කරගත්ත පුද්ගලයා සමග. එක කාරණාවක්. අනිත් එක තමයි අපිට පුළුවන්කම ඇති කරන්න ඕනේ එයාට ඔයාගේ ප්‍රශ්න බෙදා ගන්න, ඔයාගේ ගැටලුව බෙදා ගන්න
අපි ඔත් එක්ක ඉන්නවා කියන හැඟීම. බැහුව පළවෙනි ප්‍රශ්නේ තමයි කණ්ඩායමක් අතර ඉන්නකොට ඇයි අපිට තනිකම දැනෙන්නේ. ඉතින් මේක මගහරවා ගන්න නම් අපි නිතරම යාට අපි විශ්වාසයක් ඇති කරන්න ඕනේ. නැහැ ඔයත් එක්ක අපි ඉන්න. ඔයාගේ ගැටලු වලට ඔයාගේ ප්‍රශ්න වලට කතා කරලා විසඳුම් ලබා ගන්න පුළුවන්. අපි ඔයත් එක්ක ඉන්නවා කියන ඒ විශ්වාසය අපි ඔහු ඇය තුළ ඇති කරන්න ඕනේ. ඉතින් මෙවැනි හේතු ගණනාවක් තියෙනවා අපිට මේ තනිකම පුද්ගලික ජීවිතේ මගහරවා ගන්න පුළුවන් වෙන විවිධ ක්‍රම. බොහොම ස්තුතියි මහත්මයා අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මේ වගේ විස්තර තවත් දැනගන්න ඩියර් ඩොක්ටර් කේ අපිත් සමග එකතු වෙන්න.